පළවෙනි ලෝකේ කරේ. ඔව්. පළවෙනි එක. ආයි. අද අපි උඹ යන්නේ මාළඹේට. අපි මාළඹේ යනවා චුටි වැඩකට. ඔයාලට අපිත් එක්ක ඉන්න බලන්න පුළුවන්. මේ ඉන්න සිටි එක දැන් අපි පික්නික් එකක් දාගෙන තමයි යන්නේ මේ මාළඹෙන් මේ බස් ස්ටෑන්ඩ් එකට ගොල්ලෝ මාළඹේ නෙමෙයි. පික්නික් එකක් දාගෙන අපි ස්ටෑන්ඩ් එකට යනවා. මේ මොකද ඒක අපිට ලේසි කියලා හිතනනේ. ඊට පස්සේ ඉතින් අපි කොටුවෙන් බහලා නේ අපි දන්නේ හොයන් යන්න තමයි තියෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අපි ගියා කොළඹ බස් නතර කරලා තියෙන තැනට. අපි බස් එකේ නැග්ගා ඒක නිකන් පේන්නේ මේ චුට්ටක් අඳුර වෙනම හැරි ගිහලා වගේ මේ ග්ලාස් කළු කරලා බය වේ. නෑ ඒ අඳුර වෙලා තියෙන්නේ මේ පොඩක් ඒ කළු කරලා ඒ කරුවලා ඒ වහිලා ග්ලාස් ටිකක් අඳුරේ ඒක නිසා මේ දැන් හරි අපි ඔයගලන්ට ආය මාළඹෙන් බහලා අප්ඩේට් එකක් දෙන්න. ඕකේ Baru basi kan? Suko bogi teh suko bogi. Suko bogi supiri. ඔන්න ඉතින් කොහොම හරි පැය දෙකක ගමනින් පස්සේ අපි ආවා පෙටාවලට. ඊට පස්සේ අපි කරේ පෙටාවලින් කොහොම හරි අපි ලන්ච් එක ගන්න තැනක් හොයාගත්තා. ඊට පස්සේ අපිට ඒක වීඩියෝ නම් ගන්න බැරි වුණා. අපිට තිබ්බ බඩගින්නට අපි මුකුත් දන්නේ අපි ගිහලා ඉස්සරිම උදේට කෑවා. ඉතින් අපිට ඊළඟට හම්බෙනවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් අපි කවුරුත් දන්න. අපි බලමු ඒ කවුද කියලා. එහෙනම් කට්ටිය සෙට් වෙලා ඉන්න අපි දැන් යන්නේ ආව හම්බෙන්න අංගොඩට. ඉතින් අපි දැන් මෙතනට කියන අංගොඩ හන්දිය කියලා. Meja කොයිද අංගොඩ හන්දිය? අංගොඩ හන්දියෙන් දැස්සා. දැන් අපි අපේ යාළුවා ගන්න එනවා. අපි දැන් ගාඩන් එකේ අපි දැන් එනකන් තමයි අපි දැන් මෙතන බහැලා අංගොඩ හන්දිය PNS එක. මෙතන PNS එකක් තියෙනවා. PNS එකක් තියෙනවා. එතන අපිට ඉන්න කියලා නේද? අපි දැන් එතන යනවා. මොකද ඒක දැන් වෙලා නේ. vlog එක. අපි පළවෙනි vlog. හායි කියන vlog එක. වෙන්න අපේ යාළුවෙක් කොහොමද අංගොඩට යලා තියෙනවා. ඉතින් අපිට හම්බුනේ යාළුවා තමයි ශකබුම්. ඊට පස්සේ අපි කලින් ප්ලෑන් කරමු නැති විදියට වීඩියෝ එකකුත් කරා ඒ වෙලාවේ. මේ තියෙන එතන ගත්ත ක්ලිප්ස් ටිකක්. දැන් ඉන්න අපේ කිරිසමන් අයියා ඉන්නවා මෙතන. කිරිසවල් අයියා ඉවර කරන්න යන්නේ කිරිසවල් අයියා දැරෙනවා. මේ ඉන්නේ කිරිසවන් මාමා මේ ඉන්නේ රවුල පොඩ්ඩක් බැලුවා. ආදන් කන්තුස්සේ නෑ ඔය. දාලා තියෙන්නේ. දාලා තියෙනවා. මාමේ අර කිරිසමන් අයියා නේද? ඔන්න ඉතින් මේ වීඩියෝ ටිකත් අපි ඉවර කරලා ඊට පස්සේ අපේ ලොකේෂන් එක උනේ මාළඹේ. එතන තමයි අපේ වැඩේ යන්නේ. ඉතින් අපි එතනට යමු එහෙනම්. දැන් ලොකේෂන් එක නැගිට ඉන්න. අද අපි ආවි මොකටද එතකොට? ඉන්ටර්විව් එකක්. ඉන්ටර්විව් එක. හල බලාගෙන ඉන්නකෝ. දැන් අපි තැනට ඇවිත් ඉන්නේ රෙඩි වුණා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් පටන් ගන්න තමයි යන්නේ. අපි දැන් යන්නේ තැන. තියෙනවා page තියෙනවා දැන් monetization not වෙලා තියෙන දැන් ඒගොල්ලෝ trend එකට කල්ටි කරගෙන යනවානේ දැන් ඒගොල්ලන්ගේ තියෙන එකම දේ තමයි නෑ ෆුල් වීඩියෝ එක මේ vlog එකේ අප්ලෝඩ් කරලා බෑනේ. ඉතින් මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරාට පස්සේ අපි ඔයාලට ඉක්මනටම කියන්න අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ස්ටුඩියෝ එක ඇත්තටම හරි ලස්සනයි. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි අපේ ප්‍රසන්ට් කරපු අක්කිත් ඒක හරි ලස්සනට කරා. ඉතින් අපි ඉන්ටර්විව් එකේ එන්ජොයි කරා. ඉතින් ඊට පස්සේ අපි එතන ෆොටෝස් ටිකකුත් ගත්තා. පවින්දු මල්ලි තමයි අපිට කතා කරේ. ඉතින් අපිට ඉන්වයිට් කරලා thank you. ඉතින් අන්තිමට අපි ඉන්ටර්විව් ඉවරලා ෆොටෝස් උත් අරගෙන ගෙදර යන්න තමයි ලෑස්ති උනේ.
ඔන්න ඉතින් දැන් තමයි අපේ මොකක්ද ඉවරුනේ අපේ චැට් එක ඉවර වෙලා අපේ chat එක ඉවරලා දැන් අපි දෙන්න මේ ආවා මෙතනින් පෙටාවලට බස් එකක් ගන්න මේ අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඉතින් කොහොම හරි එහෙනම් අපේ vlog එක අපි දැන් මෙතනින් කොහොමද ගිහලා බස් එකක් අරන් අපි දෙන්න ගෙලින්ම ගෙදර ගෙදර යනවා එහෙනම් අපේ vlog එක බලාගෙන හිටියට බලන්න thank you මේ subscribe කරන්න share ඔය තියෙන ටික ඔක්කොම කරන්න එහෙනම් thank you bye bye